2025 වර්ෂයේ මේ කාල සීමාවේදී මිනිසා විසින් නිර්මාණය කරන්නා වූ නවීන තාක්ෂණයේ හරහාම මිනිසා විනාශ කරගන්නා වූ වර්ෂයක් ලෝකය යුද්ධය සඳහා ඇදී යන්නා වූ කාල සීමාවක් මේ 2025 වසරේදී නැවත දියුණු රාජ්‍යයක් හා සම්බන්ධව නැවත රටවල් දෙකක් යුද්ධයක් පටන් ගන්නා වූ වසරක් බවටද පරිවර්තනය වෙවි. ඊශ්‍රායලය ඉරානය ගැටෙයි. මැද පෙරදිග කැළඹේ. ඊශ්‍රායලය ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් කෙල්ල කරද්දී ප්‍රහාරවලින් ඉරාන හමුදාපති සහ විප්ලවකාරී හමුදාවේ ප්‍රධානියාත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරානය මේ වන විට ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලයේ වෙද්දී ඉරානයට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුත් බරපතල අනතුරු ඇඟවීමක් සිදු කළා. ට්‍රම්ප්ගේ මේ අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයක් ඇතුළත ටෙහෙරාන් නගරයට ඊශ්‍රායලයේ දැවැන්ත මිසයිල සහ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වූ බවත් නගරයේ තැන තැන පිපිරීම් සිදු වූ බවත් තොරතුරු වාර්තා වුණා.